අයිබෝන් අද මම ඔයාලත් එක්ක තවත් වෙනස් විදිහේ මාතෘකාවක් කතා කරනවා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා තවත් දිලිරනාශකයක් ගැන. අද මම ඔයාලත් එක්ක කතා කරනවා හෙක්සාකොනසෝල් කියන දිලිරනාශකය. මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද? මේක වර්ගීකරණය කරලා තියෙන්නේ කොහොමද? ඒ වගේම දිලිරනාශකයෙන් පාලනය වෙන රෝග මොනවාද? මොන වගේ බොග් වලටද යොදන්න පුළුවන් මේ වගේ විස්තරයක් කතා කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. ඉතින් හෙක්සාකොනසෝල් කියලා කියන්නේ පද්ධතිමය දිලිරනාශකයක්. ඒ වගේම මේකට පුළුල් වර්ණාවලියක් තියෙන දිලිරනාශකයක්. ඒ කියන්නේ මේ දිලිරනාශකයෙන් පුළුවන් රෝග කීපයක්ම පාලනය කරන්න, රෝග කීපයක් අරගෙන එන ව්‍යාධිජනක දිලිර බීජාණු විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක වෙන ආකාරය ගත්තොත් ස්ටෙරෝල් නිෂේධනය කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දිලිර සෛලයක අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා සෛල පටලයේ මේ එගස්ට්‍රෝල් නිෂ්පාදනය වෙනවා. මේ එගස්ට්‍රෝල් නිෂ්පාදනයට බාධා කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ සෛල පටලවල තියෙනවා C14 demethylase එන්සයිම් එක. මේක ඉලක්කගත කරගෙන මේක නිෂේධනය කරන එක තමයි සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් මේ විදියට එගස්ට්‍රෝල් නිෂ්පාදනය ඇනහිටනවා කියලා කියන්නේ සෛලයක ගොඩක් දිලිර සෛලවල පටල අස්ථායි වෙනවා. ඒ වගේම දිලිර තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේම දිලිරය පරිවෘත්තීය ක්‍රියාවලට ඍජුවම බලපෑම් කරනවා. ඉතින් මේ හේතුවෙන්ද ගොඩක් දිලිරනාශක යෙදුවට පස්සේ මේ දිලිර බීජාණු විනාශ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එගස්ට්‍රෝල් නිෂ්පාදනයට මේකේ ක්‍රියාවලියටම සමාන ක්‍රියාවලියක් සතුන්ගේ කොලෙස්ටරෝල් වලින් සිද්ධ වෙනවා. දිලිරවල එගස්ට්‍රෝල් වලින් සිද්ධ වෙනවා. ඒ වගේම ශාකවල අපිට ෆයිටෝස්ටෙරෝල් කියන සංරචක වලින් සෛලවල ව්‍යුහය පවත්ව ගන්න. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වයට ගොඩක් වැදගත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් මේකේ ස්ටෙරෝල් බයෝසින්තසිස් විදිහට තමයි අපිට මියුඩෝ ෆැක්ෂන් එක එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ටාගට් සයිට් එක කෝඩ් එක ගැන කතා කරොත් G1 තමයි මේකේ කෝඩ් එක එන්නේ. G1 කෝඩ් එක එනවා කියලා කියන්නේ මේ විදිහේ එගස්ට්‍රෝල් වලට තමයි, ඒ කියන්නේ සෛල පටලයක තමයි දිලිර බීජාණු වල සෛල පටල වලට තමයි ඍජුවම බලපෑම් කරන්නේ. ඒ වගේම මේක ටාගට් සයිට් එක ගත්තොත් මේක ඍජුවම ස්ටෙරෝල් වල මේ C14 demethylase කියන එන්සයිම් එකට තමයි ඍජුවම බලපෑම් කරන්නේ. මේක ගෲප් නේම් එක එහෙම නැත්නම් මේක හඳුන්වන නාමය අපි බැලුවොත් DMI inhibitors fungicide එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ demethylation inhibitors කියන්නේ මේක ගෲප් එක. එහෙම නැත්නම් මේකේ කාණ්ඩය ට්‍රයිසෝල් කාණ්ඩයට තමයි අයිති වෙන්නේ මේ දිලිරනාශකය. ඒ වගේම මේක හඳුන්වන සාමාන්‍ය නම තමයි හෙක්සාකොනසෝල් කියන රසායනික නාමයෙන් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට මේකේ ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මීට කලින් කතා කරා ප්‍රොපිකොනසෝල් කියන දිලිරනාශකය. ඒකට සමානම ක්‍රියාවලියක් තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. මේ ප්‍රොපිකොනසෝල් හෙක්සාකොනසෝල් මේ ඔක්කොම තියෙන්නේ එකම කාණ්ඩය තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මේකේ ක්‍රියාවලියත් ගොඩක් සමානයි. වෙනස් වෙන්නේ මේක රසායනික දාමයන් වෙනස් වෙනවා. ඒ වගේම සුළු වෙනස්කම් තියෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය සමහරවිට මේක නිර්දේශ කරලා තියෙන රෝග, ඒ වගේම භෝග වර්ග, යොදන මාත්‍රාව මේ වගේ පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන හින්දා උදාහරණයක් විදිහට ගන්නවා මේ හේලිස් හෙක්සාකොනසෝල් කියන එක. ඒ වගේම තවත් හෙක්සාකොනසෝල් ගොඩක් දිලිරනාශක අපිට වෙළඳපොලේ බලා ගන්න පුළුවන්. මේ හැම එකම ක්‍රියාකාරීත්වය සමානයි. ඒ වගේම ලීටරයට ග්‍රෑම් 50ක් වෙන විදිහට තමයි මේක සාන්ද්‍රණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා, මොන වගේ රෝග වලටද මොන වගේ භෝග වලටද පාලනය කරන්න යොදා ගන්න එක. ඉතින් මේ හේලිස් හෙක්සාකොනසෝල් කියන මේ දිලිරනාශකය ගත්තාම මේක අපිට බලා ගන්න පුළුවන් 50 ග්‍රෑම් ලීටරයට SC කියලා තියෙනවා. මේ SC කියලා කියන්නේ සස්පෙන්ෂන් කන්සන්ට්‍රේට්. අපි මීට කලින් කතා කරා. ඒ කියන්නේ අවලම්බිත සාන්ද්‍ර විදියට තමයි තියෙන්නේ. මේ SC කියලාවා දැක්කොත් දිලිරනාශකයක සාමාන්‍යයෙන් ස්ථායි ද්‍රව සූත්‍රගත කිරීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පලිබෝධනාශකය ජලයේ පිසිල්ලා තියෙන ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සියුම්ව ඝනව අපිට බලා ගන්න පුළුවන්. මේවා භාවිතා කරන්න කලින් තනුක කරන්න ඕනේ මේකේ ක්‍රියාකාරීත්වය හොඳටම සිද්ධ වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපිට මේ රසායනික සංයෝගය සූත්‍රගත කරලා තියෙන්නේ. ඊළඟට මේක නිර්දේශ කරලා තියෙනවා පළවෙනියටම විවගාවේ කොපුවංග මාරය කියන රෝගයට නිර්දේශ කරලා තියෙනවා. යොදන්න ඕන ප්‍රමාණ ගත්තොත් ජලය ලීටර් 10කට මිලිලීටර් 20ක්, ජලය ලීටර් 16කට මිලිලීටර් 32ක්. ඒ වගේම මේක හෙක්ටාරයකට යොදනවා නම් මිලිලීටර් 640ක්, මිලිලීටර් 800ක් වගේ ප්‍රමාණවත් වෙනවා. මේකේ පෙර අස්වනු කාලය දවස් 21ක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේක නිර්දේශ කරලා තියෙනවා තේවගාවේ සුදු බුබුලු අංගමාරය කියන රෝගයට. ඒකෙදී ජලය ලීටර් 10ට මිලිලීටර් 20ක්, හෙක්සාකොනසෝල් මිලිලීටර් 20ක්, ඒ වගේම ජලය ලීටර් 16කට හෙක්සාකොනසෝල් මිලිලීටර් 32ක් නිර්දේශ කරලා තියෙනවා.
හෙක්ටයාරකට යොදනවා නම් මිලිලීටර් 85ක් විදිහට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම තේවගාවේ රතුමුල් රෝගයටත් මේක නිර්දේශ කරලා තියෙනවා. රතුමුල් රෝගයේදී අපි බැලුවොත් ජල ලීටර් 10කට මිලිලීටර් 20ක්, ඒ වගේම ජල ලීටර් 16කට මිලිලීටර් 32ක්, හෙක්ටයාරයකට මිලිලීටර් 85ක් වෙන විදිහට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. මේක යොදන ප්‍රමාණ අපිට ලේබල් එක බැලුවොත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක නිර්දේශ කරලා තියෙනවා බෝංචි වගාවේදී මලකඩ රෝගයට ඇන්ට්‍රැක්නෝස්, ඒ වගේම වලයාකාර පට්ටපොඩි රෝගය. මේකේ වර්ධන මුල් වර්ධන අවධියේදී ජල ලීටර් 10කට මිලිලීටර් 3.5, ජල ලීටර් 16කට මිලිලීටර් 5.6ක් මිශ්‍ර කරලා යොදන්න පුළුවන්. තනුක කරලා යොදන්න පුළුවන්. ඒ වගේම හෙක්ටයාරයකට මිලිලීටර් 115ක්, මිලිලීටර් 140ක් වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා මුල් වර්ධන අවධියේදී. මේ බෝංචි ශාකයක පසු වර්ධන අවධියේ අපි යොදනවා නම් ජල ලීටර් 10කට මිලිලීටර් 3.5ක්, ජල ලීටර් 16කට මිලිලීටර් 5.6ක්. ඒ වගේම හෙක්ටයාරයකට යොදනවා නම් මෙතනදී මේ පසු වර්ධන අවධිය ටිකක් වැඩිපුර අපිට යොදන්න වෙනවා ශේෂ්ත්‍රයට. ශාකත් විශාල හින්දා ශාක පෘෂ්ඨය කව ගන්න ඕනේ ඒරියා එකත් විශාල හින්දා ඒක වැඩි ප්‍රමාණයක් යොදන්න සිද්ධ වෙනවා. එතකොට හෙක්ටයාරයකට මිලිලීටර් 175ක්, 210ක්, මිලිලීටර් 210ක් වගේ ප්‍රමාණවත් වෙනවා හෙක්ටයාරයක භූමියක් ආවරණය වෙන විදියට යොදන්න. ඒ වගේම මේක නිර්දේශ කරලා තියෙනවා රබර් වගාවේ සුදුමුල් රෝගයට. සාමාන්‍යයෙන් රබර් ශාකයක අවුරුදු 2ක් 4ක් වගේ පරණ ශාකයක් ගත්තොත් මේක අපි ප්‍රධාන වශයෙන් යොදන්න ඕනේ පස විවෘත කරලා ආසාදිත ප්‍රදේශය, ඒ කියන්නේ ආසාදිත ප්‍රදේශයට තමයි ප්‍රතිකාර කරන්න ඕනේ මේ මුලට. මෙතනදී අපි අනිවාර්යෙන් නිරෝගී ශාක වලටත් මේ දිලිරු විෂාණු ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාධිජනක ශුද්ධජීවීන් ව්‍යාප්ත වෙන්න පුළුවන් මේ නිරෝගී ප්‍රදේශ වලට, නිරෝගී ශාක වලට. ඒක නිසා ඒකෙන් වළක්වා ගන්න අපි වග බලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හිටවන ආසන්න ශේෂ්ත්‍රයේ අපි මේ විදිහේ රෝගයට පාත්‍ර වෙච්ච ශාක තියෙනවා නම් ඒ ශාක මුල් අපි සම්පූර්ණ ඉවත් කරලා පුච්චන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතනදී නිර්දේශ කරලා තියෙන්නේ ජල ලීටර් 10කට මිලිලීටර් 200ක්, 250ක්, ජල ලීටර් 16කට මිලිලීටර් 320ක්, 400ක් මේ වගේ මිශ්‍ර කරලා පස තෙමෙන විදිහට යොදන්න තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපිට හෙක්සකොනසෝල් සිස්ටමික් ෆංගිසයිඩ් එක එහෙම නැත්නම් මේ සංස්ථානික දිලීරනාශකය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.